හායි ළමයි. ඉතින් එනවද මගෙත් එක්ක ගමනක් යන්න? ගොඩක් අය නම් මේ පූල් එක දැක්ක ගමන් අඳුරනවා ඇති මේ කොහෙද කියලා. ඉතින් මේ නේචර් ලවර් රිසෝට් එක. ඉතින් අපි අද ආවා හොරණ තියෙන නේචර් ලවර් රිසෝට් එකට. අපේ ඔෆිස් එකේ කට්ටියක් එක්ක තමයි ඉතින් අපි ආවේ. ඉතින් අපි දැන් ආපු ගමන් මට වීඩියෝස් ගන්න බැරි වුණා එනකොට. ලොකුම ලොකු කන්දක් නැගගෙන තමයි අපි උඩට ආවේ. ඊට පස්සේ මේ අපේ රූම් එකේ ඉඳන් පල්ලෙහා බලනකොට පේන විව් එක තමයි මේ. හරිම ලස්සනයි මෙතන පූල් එක නම්. ඔයාලට පේනවනේ මේ අපේ බැල්කනි එකට පේන විව් එක තමයි මේක. වටේම කඳු යායක් තියෙනවා. ඉතින් දැන් අපි රූම් එකෙන් එළියට ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකට ආවා. ඉතින් කට්ටිය ක්‍රිකට් ප්ලේ කරනවා. ඉතින් හැමෝම ගියේ නැහැ. අනිත් අය ඉතින් බයිට් කකා බලාගෙන ඉන්නවා. ඉතින් අපි නම් මෙතන එහා පැත්තේ බැඩ්මින්ටන් ප්ලේ කරන්න පුළුවන්නේ. ඉතින් අපි බැඩ්මින්ටන් ප්ලේ කරා. හොඳටම අවුව දවසක් ඔයාලට පේනවා ඇතිනේ ග්‍රවුන්ඩ් එක දැක්කම. ඉතින් අපි ටික වෙලාවක් ග්‍රවුන්ඩ් එකේ ඉඳලා ඊට පස්සේ මේ පූල් ඒරියා එකට ආවා. මෙතන නම් හරිම ලස්සනයි. මම අර කලිනුත් කිව්වා වගේ මෙයාලගේ පූල් එක මැද්දේ වොලිබෝල් කෝඩ් එකකුත් තියෙනවා. ඉතින් අපේ බොයිස්ලා කට්ටිය නම් වොලිබෝල් ප්ලේ කරා. හැබැයි යාලා එන්න කලින් ඉතින් අපි පූල් එකට ආවා. මොකද අපි ගොඩක් වෙලා ග්‍රවුන්ඩ් එකේ හිටියේ නැහැ. ගොඩක් අවුව නිසා. එන්න අපි යමු පූල් එකට බලන් හිටියා ඇති කියලා. ඉතින් ඔන්න අපි පූල් එකට බැස්සා. ඉතින් මේ හරිම ලස්සන තැනක් මෙතන. පූල් එකට බැස්සට පස්සේ තවත් ලස්සනයි. මොකද මේ පල්ලෙහා පේන විව් එක ඒක මාරම ලස්සනයි. මෙයාලගේ තියෙන ලස්සනම තැන තමයි මේ පූල් ඒරියා එක. ඉතින් ඊට පස්සේ අපි නාලා ඊට පස්සේ ඔන්න අපි ලන්ච් එකට ආවා. ලන්ච් බුෆෙට් එකේ නම් ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ටිකයි වීඩියෝ කරේ. ඉතින් මේ තියෙන්නේ සැලඩ් කෝනර් එක. ඇත්තටම ලන්ච් එකට එහෙම ලොකු දෙයක් තිබ්බෙත් නැහැ. කෑම ජාති ටිකක් තමයි තිබ්බේ. හැබැයි ඇත්තම මට කෑම නම් එහෙම ලොකුවටම සෙට් වුණේ නැහැ. මෙතන මේ බ්‍රෙඩ් කෝනර් එක. ඊට පස්සේ අපි යමු බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. රයිස් වර්ග දෙකක් තිබ්බා. නූඩ්ල්ස් රතු බතුත් තිබ්බා. ශ්‍රී ලංකන් විදියට කන අයට එහෙම තිබ්බා ඕනනම් ලොකු වෙරයිටිස් ගොඩක් තිබ්බේ නැහැ ඇත්තටම. ඊට පස්සේ අපේ බොයිස්ලා මං කිව්වේ යාලා පූල් එකේ වොලිබෝල් ප්ලේ කරයි කියලා. ඉතින් ඒ ඉවර වෙනකන් අපි ටිකක් නිදාගත්තා. මොකද ගොඩක් මහන්සි මේ උදේ ඉඳන් සෙල්ලම් කරලා ඊට පස්සේ කාලා නිදිමතක් ආවා. දැන් ඉතින් අපේ හවස ඩේ ප්ලෑන් එකට යන්න තමයි මේ සූදානම. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ කට්ටිය මට වෙලා බලන් ඉන්නවා. ඉතින් මේ කට්ටිය මේ කරන්නේ මොකද්ද කියලා ඔයාලා බලනවා ඇති. මේ බොයිස්ලා කට්ටිය කැට් වොක් එකක් යනවා. ඉතින් එයාලා කැට් වොක් එක යන හැටි බලන්නකෝ. එක එක ඉවෙන්ට් ගොඩක් තිබ්බා. හැම ඉවෙන්ට් එකක්ම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ අපේ ගර්ල් කෙනෙක් සින්දුවක් කියනවා. ගොඩක් කට්ටිය සින්දු කිව්වා. එන්ජොයි කරා හොඳට මේ දවසේ. ඉතින් අපි ඊට පස්සේ අපි ඩිනර් එකට ගියා. ඒකෙත් ඉතින් මට ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා. ලයිව් ඇක්ෂන් තිබ්බා. හොපස් කොත්තු ඒ අයිටම් දෙක. ඇත්තටම දවල් එකේ රයිස් එක ලොකුවට සෙට් වුණේ නැති හින්දා මම රෑ වැඩිය දාගත්තේ නෑ. හැබැයි ඩිනර් එකේ තිබ්බ රයිස් එක නම් ඕකේ. ඒත් මම ඒක ලොකුවට බෙදාගත්තේ නැහැ. හැබැයි කොත්තු එක නම් ඇත්තටම රස නැහැ. ඇත්තටම ඔෆිස් එකකින් වගේ ඩේ අවුට් එකක් යනවා නම් හොඳ ප්ලේස් එක. පූල් ඒරියා එක තමයි ඉතින් මෙයාලගේ ලස්සනම තැන. ඉතින් ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අපි කට්ටිය මේ ඩාන්ස් කරනවා. වලට පේනවා ඉතින් පිස්සු හැදිලා වගේ. ඔක්කොම ඉතින් හොඳටම එන්ජොයි කරා දවස. ඩාන්ස් කරලා සින්දු කියලා ෆුල් හැපනින් ඩේ එකක්. ඉතින් මේ ටික ඉවර වෙද්දී රෑ නම් නෙමෙයි පාන්දර. පාන්දර 2ට වගේ තමයි කට්ටිය ඩාන්ස් කරලා ඉවර වුණේ. ඒකත් හරිම අමාරුවෙන් තමයි නවත්තගත්තේ. මොකද අපේ කට්ටිය ඩාන්ස් කරන්න නම් නතර කරන්න ඕනේ.
ඔයාලා දන්නවනේ ඉතින් ඒක. ඔන්න ඔහොමයි ඉතින් නේචර් ලවර් රිසෝට් එකේ අපේ ඩේ අවුට් එක ඉවර වුණේ. ඔයාලත් මේකට ගිහින් තියෙනවා නම් ඔයාලගේ අත්දැකීම් කොහොමද කියලා කමෙන්ට් කරන් යන්න. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න. ඉස්සරහට ඔයාලට තව වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එක එක සුන්දර තැන් ගැන. බයි බයි. අතට ගිහින් එන්නම්. Thank you for watching.